Hello, welcome back to the channel. ඉතින් ඔයාලා හැමෝම අදත් ආදරයෙන් පිළිගන්නවා. මම උපේක්ෂා ෆර්නෑන්ඩෝ. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකෙන් මම ඔයාව එක්කගෙන යන්නේ සේල් වල ආමි මියුසියම් එකකට. මේ මියුසියම් එක තියෙන්නේ අපි නැවතලා ඉන්න තැන ඉඳලා විනාඩි 15ක විතර දුරින්. හස්බන්ඩ් සේල් වල තියෙන ජොබ් එකකට ගිහිල්ලා උදේ 7ට විතර තමයි ආවේ. ඉතින් එයයි බබයි තාම නිදි. මම ඉක්මනින් ලෑස්ති වෙනවා එයාලා නැගිටින්න කලින්. එතකොට මට නිදහසේ එයාලට කෑම හදලා දීලා එයාලව ලෑස්ති කරගෙන අපේ ගමන පිටත් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් මම ලෑස්ති වෙලා කිචන් එක පැත්තට ආව විතරයි මෙන්න අපේ පුංචි පැංචන් නැගිටලා තියෙනවා. තාත්ති උදේ පැටියෝ ආවේ. Good morning. අපි ලොකු සද්ද දාන්න නැතුව සෙල්ලම් කරමු. තාත්තයි බාප්පී දොයිනේ. පුංචි පුතත් එක්ක ඉතින් ගමනක් යද්දි මං අනිවාර්යෙන් එයාගේ උදේ කෑම අරගෙන තමයි යන්නේ. මොකද එතකොට මට ලේසි ඉක්මනින් ගෙදරදීම එයාගේ උදේ කෑම හදලා එයාව ලෑස්ති කරගෙන ඒ ගමන පිටත් වෙන්නයි. මියුසියම් එක බලන්න යන්න ලෑස්ති උනේ මමයි අයන් බබයි විතරයි. නමුත් ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා මෙන්න මෙයා ගිහින් තාත්තට කුරු ගාලා තවත් යන්න ලෑස්ති කරගත්තා. සාමාන්‍යයෙන් මේ වගේ ගමනක් යන්න ලෑස්ති වුණාම මම Google එකේ සර්ච් කරනවා. එහෙම නැත්නම් Google Map එකේ attraction කියන තැන සර්ච් කරලා තමයි decide කරන්නේ කොහෙද යන්නේ කියලා. නමුත් අද අපිට chance එකක් ආවා visit center එකට යන්න. ඉතින් යමුකෝ බලන්න සේල් visit center එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ region එකේම යන්න තියෙන places ගැන පොඩි leaflet maps ඒ හැම දෙයක්ම තියෙනවා. මේ visit center එකේ cafe එකක්, library එකක්, ඒ වගේම washrooms එහෙමත් තියෙනවා. reception එකේ ඉන්න girl ටිකක් වෙන customer කෙනෙක් එක්ක busy නිසා මම පොඩ්ඩක් ඇවිදලා බැලුවා මට විස්තර ටිකක් හොයාගන්න පුළුවන්ද කියලා. මේ building එකේ edge එකටම ගියාම ලස්සන outdoor area එකක් තියෙනවා. coffee එකක් නිදහසේ බොන්න කියාපු තැන. Botanical Gardens is here, so it's just it's an old, it's actually quite an old botanical gardens, so it's 150 years old. It's just a good, beautiful playground which won't be nice because you won't be able to do anything on it. But you can just walk around, there's picnic areas, you can walk around this lake or you can walk around this little lake as well. So that's one thing. Then at 10 and 2, what is the time now? Oh, so 2 o'clock will be your next one. And there is a cruise that goes down this river, just out the front here. Okay. It's just from the front. It's $35 per person. Today, on a Saturday and on a Sunday, you'll see the historical swing bridge open. So he goes down the river to the historical swing bridge. Okay. And yeah, so the bridge opens at 3 p.m. on Saturday and Sunday. So you can either drive there. It's just 10 minutes down this way to the historic swing bridge if you want. ඇත්තටම she is a very nice girl. එයා වෙලාව අරගෙන හොඳට යන්න පුළුවන් places ගැන අපිට කියලා දුන්නා. ඉතින් අපි ඒ අතරින් places කිහිපයක් තෝරගත්තා අද අපිට යන්න පුළුවන්. විසිට සෙන්ටර් එකේ ඉඳලා විනාඩි 15ක් විතර දුරින් තියෙන Gippsland Armed Forces Museum එකට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. කාර් පාක් ගැන worry වෙන්න ඕනේ නෑ. මොකද මෙතන ගොඩාක් කාර් පාක්ස් available වෙලා තියෙනවා. Gippsland Flight Training School එක තියෙන්නේත් මේ ළඟම තමයි. ඉතින් මියුසියම් එකට ඇතුල් වෙන්නත් කලින්ම මේ ප්‍රදේශයේම අපිට තියෙනවා ලොකු pool එකක් තියෙනවා. ඒ වගේම විශාල aircraft ගොඩක් වටේම තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්නේ it is definitely related to Air Force. ඉතින් මේ වෙද්දි අපේ අයන් බබාගේ leg එකේ fracture එක වෙලා හරියටම සති 4යි. එන්නකො යන්න බඩක් පෙන්නන්න. මේ තියෙන්නේ The Pacific කියන TV series එකට යොදාගෙන තියෙන engine එක. The Pacific කියන්නේ action drama series එකන්නේ. දෙවන ලෝක යුද්ධයට සහභාගී වෙච්ච American Marine සොල්දාදුවෝ කිහිප දෙනෙක්ගේ සත්‍ය ජීවිත අත්දැකීම් පදනම් කරගෙන තමයි මේ The Pacific කියන TV series එක ලියලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ හමුදා ඉතිහාසය සුරක්ෂිතව තියන්න තමයි මේ ලස්සන මියුසියම් එක මෙයාලා අදටත් ඉතා හොඳින් පවත්වගෙන යන්නේ. මේ මියුසියම් එක ඇත්තටම පවත්වගෙන යන්නේ වොලන්ටියර්ස්ලා. ඒ හැමෝම හමුදාවට සේවය කරලා රිටයර් වෙලා දැන් වොලන්ටියර්ස්ලා විදිහට මේ මියුසියම් එකට ගොඩක් සර්විස් එක සපයනවා. එහෙනම් යමුකෝ එයාලව හම්බ වෙන්න. Hello. But the museum is mainly here because it's mainly all to do with Gippsland in the armed forces.
that were here in the war from 42 onwards. And there were 3 bases in this area in Gippsland. West Sale, which is the one you're on now. East Sale, which is the home of the Roulettes. Have you heard of the aerobatic team? Roulettes? The Roulettes. Yeah. Aerobatic team and the Central Flying School. And Bairnsdale. You've probably heard of Bairnsdale. And they all worked in conjunction with each other. This is our dedication board to the young airmen who lost their life in accidents. They didn't go to war. There were 191 lost their life in accidents in training on the bases in 3 years, which was a lot. Yeah. First door here is Royal Australian Air Force, Second World War. Bottom door is Royal Australian Air Force, the home of the Roulettes and the Central Flying School. The Navy did participate down here during the war. Bottom door down there, if you go around clockwise, you've got Boer War, the First World War, the Second World War, Korean War, Vietnam War, and the Gulf War. And right down the bottom end, you can go right to the far end of it. We're doing some restoration work on an Airspeed Oxford cockpit and a Bristol Beaufort cockpit, so you're quite welcome to go and look around there. Okay? Yeah, okay. Go. Thank you so much. Thank you. Let's go. Ayan, see? Have a look now. What's this one? What that is? Look, what's this one? It's a gun. It's an actual gun. Dum, dum, dum. See? That's an actual gun. You can dish it. How are you? Good. Hey. Good, thank you. How are Where are you you? guys from? India? No, from Sri Sri Lanka. Lanka. That's right. No, sorry, don't worry. I've been to 33 countries, lived and worked overseas, but I haven't been to India or Sri Lanka and stuff. But You mostly welcome. Yeah. Thank you very much. I still guess. Sometimes an Asian face I can guess 9 times out of 10, and they say, "How did you know?" But yeah, That's fine. Different culture. Yeah. So anyway, it's like Aussies and New Zealanders. You know, people get them mixed up. And that's Yep. Have a good day, mate. You too. See ya. Hey, how are you? Hey. Hey. ඇතුළු වීමට වැඩිහිටියෙකුට ඩොලර් 4ක් වගේ පුංචි මුදලක් තමයි මෙතන අය කරන්නේ. පුංචි බබාට charge කරේ නැහැ. cash හෝ card දෙකම එයාලා accept කරනවා. ඉතින් මේ place එක Saturday, Sunday, Monday 10 ඉඳලා 4 වෙනකන් open වෙලා තියෙනවා. entrance එකේ එයාලගේ පුංචි fridge එකක් තියෙනවා. ඒකේ ඔයාලට ඕන drinks උනත් මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව restroom facilities උත් ඇතුලේ තියෙනවා. මේ මියුසියම් එකේ ගිප්ස්ලන්ඩ් ආමි ෆෝස් එක ඔස්ට්‍රේලියාව රැක ගන්න දෙවන ලෝක යුද්ධෙදි කොච්චර දායකත්වයක් ලබා දුන්නද කියලා ඉතා සරලව නිර්මාණශීලීව පෙන්නලා තියෙනවා. මේ මියුසියම් එකේ ඇත්තටම එයාලා කරපු රිසර්ච්, එඩියුකේෂන්, එක්සිබිෂන්, ඒ වගේම ආර්ට්ස්, ෆිල්ම්, ඒ වගේම ෆොටෝග්‍රාෆ්, එයා ෆෝස් එකේ ආගේ පර්සනල් රෙකෝඩ්ස්, එයාලා යූස් කරපු ටෙක්නොලොජි, මිලිටරි හිස්ටරි එක ඇත්තටම ජීවමානව දකින්න පුළුවන් මියුසියම් එකක් කියලා කිව්වොත් මම නිවැරදි. 1885 ඉඳලා අද වෙනකම් ගිප්ස්ලන්ඩ් වල අය රටට සේවය කරපු විදිය හරියට නිකන් ටයිම් ලයින් එකකින් arrange කරලා ඉතා පැහැදිලිව informative panels use කරලා තමයි මේ මියුසියම් එක ගොඩක් arrange කරලා තියෙන්නේ. අපි ඇත්තටම spend කරේ පැය කිහිපයක් විතරයි. ඒත් මට හිතෙනවා අපි ඇත්තටම මෙතනදී දැක්කේ ඉතාමත් කුඩා කොටසක් විතරයි කියලා. මේ මියුසියම් එකේ ඇත්තටම ගොඩාක් තොරතුරු ගබඩා කරලා තියෙනවා. weapons, uniforms, aircraft display, maps, war stories, ඒ වගේම entrance වල විශාල aircraft එහෙමත් තියලා තියෙනවා. මම ඇත්තටම දකින්නේ මෙතන value එක තියෙන්නේ මේකේ තියෙන exhibition වල විතරක් නෙමෙයි. මෙතන වැඩ කරන volunteers ලගේ, ඒ වගේම එයාලගේ friendly කතා බහේ, ඒ වගේම එයාලගේ super knowledge එකේ. ඉතින් රටක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සොල්දාදුවන්ගේ දේවල් මේ විදිහට රකින්න එක ගොඩාක් අගය කරන්න ඕන. අපි මේ වගේ තැන් වලට යන්න ඕන. එතකොට තමයි මේ වගේ තැන් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ විසිට් එකෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඔයාලා මෙතනට එක්කන් ආපු එක ගැනත් මට ගොඩාක් සතුටුයි. ඉතින් මේකේ උඩ තට්ටුවේ ලයිබ්‍රරි එකක් තියෙනවා. අපි ලයිබ්‍රරි එකට නම් යන්නේ නැහැ. මොකද අද අපිට වෙලාව නැහැ. හරි. අද අපි එක්ස්ප්ලෝර් කරේ ඉතින් ගිප්ස්ලන්ඩ් වල ආම්ස්ඩ් ෆෝර්ස්ඩ් මියුසියම් එකනේ. හිස්ටරි වලට ගොඩක් ආසාවෙන් ඉන්න, මිලිටරි ආටිෆැක්ට්ස් බලන්න කැමති, එහෙම නැත්නම් ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න කෙනෙක්ට නම් මෙතන ආයෙ එන්න පුළුවන්, මල්ටි විසිට් කරන්න පුළුවන් හොඳ තැන. පුංචි පුතාගේ කකුලේ ෆ්‍රැක්චර් එක වෙලා තියෙන නිසා මම මේ දවස් ටිකේ වැඩට යන්නේ නැතුව පුංචි පුතා බලාගෙන ගෙදරනේ ඉන්නේ. හස්බන්ඩ්ට මෙල්බන් වලින් ටිකක් දුර වැඩ කරන්න සෙට් වුණාම අපි දෙන්නත් එයත් එක්ක එල්ලිලා යනවා. ගෙදරට වෙලා ඉතින් වාඩි වෙලා පොඩි සෙල්ලම් කර ටීවී බල ඉන්නවට වඩා තාත්තිත් එක්ක පොඩ්ඩක් කාලය ගත කරන්න මෙහෙම හරි හම්බෙන එක ලොකු දෙයක් නේද?
landing gear. Look at You see that, Diane? ඉච්චර ඩැමේජ් වෙනවද කුරුල්ල වැදුනහම? set එකක් දෙන්න. මේ මොකද්ද? කැබින් එකක්. නියම කුටි. You see Ayan? Dushin. එහෙමනම් අන්තිම වෙනකම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා කමෙන්ට් එකක් දාලා support කරන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්නම්. bye bye.